ඔන්න යාළුවනේ අපි යනවා අද කොටියාගල ඇතිමලේ කොටියාගල පුරවරේ තියෙන හේන්යායේ තියෙන ලොකුම නිදානේ බලන්න. ඒකට අපි අපේ පුතත් ඒ වගේම අපේ ලොකු මල්ලි අපි තුන්දෙනා තමයි තෝරගත්තේ. මොකද මේ දවස්වල හේන්යායට යන්න පොඩ්ඩක් අමාරුයි. පාරවල් පොඩ්ඩක් අමාරු හින්දා අපි ට්‍රැක්ටරේ තමයි තෝරගත්තේ යන්න. ඔන්න ඔයාලට අපි පෙන්නනවාද කොටියාගල තියෙන ලොකුම නිදානේ. අපි හැමෝම නිදාන් ගන්න උත්සාහ කරනවානේ. ඒකේ එක කොටසක් හැටියට ඔන්න අපි අද තෝරගත්තා. ඔයාලා හැමෝටම අපේ තියෙන ලොකුම නිදානේ පෙන්වන්න. අපි පටන් ගන්නවා මෙතනින්. ඔයාලට මගදී තනින් තන වීඩියෝ කරලා පෙන්වන්න අපි යන මග. ඔන්න අවසානයේදී අපි පෙන්වන්න ඔයගොල්ලන්ට අපේ කොටියාගල තියෙන ලස්සනම ලොකුම මිලෙන් අධිකම නිදානේ අපි ඔයාලට පෙන්වනවා. යන්නේ කැලේකට. ඒක නිසා අනිවාර්යයෙන්ම ට්‍රැක්ටරයට තෙල් ගහ ගන්න වෙනවා. නැත්තම් මග නතර වුණොත් එන්න වෙන්නේ නැහැ. අපි මුලින්ම තෙල් ගහගෙන දැන් ගමන පටන් ගන්නයි හදන්නේ. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා support එකක් දෙන්න. වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. හරියටනේ දැන් ඉතින් ඔයාලට ඇති පේනවා ඇති නේද නිකන් කොටු කරලා වගේ තමයි. එතන විස්තරේ මම තව ඔයාලට තව චුට්ටක් ඉස්සරහට ගියාම කියන්නම්. හරි දැන් මම ඔයාලට කියන්නම් මම දන්නේ ඉතින් මෙතන විතර. මෙතන තාමත් ඉදිරියෙන් කටයුතු සිදු වෙන ස්ථානයක්. කියන්නේ ලංකාවේ ලොකුම තාප ඉදිරි බලාගාරය හදන්නේ මෙතන. ඔයාලට පේනවා ඇති දෙපැත්තෙම අලිවටක් තියෙනවා. අපි අතර තියෙන පාරෙන් තමයි අපි ගමන් කරන්නේ. එන්න මේ දෙපැත්තෙම හදන්නේ සූර්ය තාප ඉදිරි බලාගාරය. ලංකාවේ ලොකුම එක කියලා තමයි කියන්නේ. ඔය දැන් තියෙන එක පැත්තක අතනින් වෙන් වෙනවා. ඊට පස්සේ මේ ටික තියෙන්නේ ලොකු භූමි ප්‍රමාණයක් තියෙනවා මේක. කියන්නේ ලංකාවේ ලොකුම එක කියලා තමයි කියන්නේ. අපි හැදුවම ඒකත් බලමු. යාළුවනේ දැන් ඔය නිදානේ තියෙන හරිය කිව්වා මේ අර වේද හරිය තමයි නිදානේ තියෙන්නේ. තව පොඩි වෙලාවක අපිට විනාඩි 5ක් 10ක් තියෙනකොට නිදානේ තියෙන හරියට යන්න පුළුවන්. අපි යමු ඉස්සරහට.
හරියාලුනේ අපිට දැන් තව පොඩි දුරක් තමයි යන්න තියෙන්නේ. පේනවනේ වලට යන්න තියෙන පාර කොච්චර අමාරුයිද කියලා. මේක වෙන වාහනයක එන්න බෑ. බයික් එකක්, ට්‍රැක්ටරයක් වගේ තමයි මේ පාරවල් වල යන්න පුළුවන්. දැන් නම් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. තව දුරටකින් බලමු අපි නිදානේ. ඔයාලට අපි ඒක පෙන්නන්නම්කෝ. හරි දැන් අපි ඔයාලට කිව්වේ නිදානයක් ගන්න යනවා කියලානේ. ගන්න නෙමෙයි නිදානයක් පෙන්වන්න කියලානේ. අපි දැන් නිදානේ පෙන්වන්න කලින් මේ නිදානේ ආරක්ෂා කරන කට්ටිය කියන්නේ සත්තු කියන්නේ ඉන්නවනේ ඉතින් එයාලා ආරක්ෂා කරන්න ඉන්නේ මෙතන තමයි. බලන්නකෝ එතන. මේ වගේ තැන් වලින් තමයි මේව ආරක්ෂා කරන්නේ. උඩ තියෙන පැලට තිබ්බට මේක උඩ තියෙන්නේ.
ඔයාලට අපි කියවනේ නිදානයක් පෙන්වනවා කියලා. ඔන්න දැන් ඔයාලා මේ පුණු බලා සිටි අවස්ථාව ඇවිල්ලා තියෙනවා. දැන් මේ නිදානේ පෙන්වන්න හදන්නේ ඔයාලට. ඔන්න එනම් බලන්නකෝ. යාළුවනේ දැන් මේ හරිය තමයි නිදානේ තියෙන්නේ. දැන් මෙච්චර කාලයක් තිස්සේ බලා හිටපු නිදානේ අවසාන මොහොතේ ඔයාලට පෙන්වන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අල්ලන්න බලන්න හැමතැනම මේ වීඩියෝ එක මේ වට හැමතැනම පොඩ්ඩක් ලස්සන තා පොඩ්ඩක් අපි යමු ඉස්සරහට. මේ වගේ පොඩ්ඩක් ඇවිදිනකොට බුලත් ටිකක් එහෙම කාගෙන තමයි ඇවිදින්නේ. ඔන්න දැන් අපි ඔයාලට නිදානේ පෙන්වන්නයි ලෑස්ති වෙන්නේ. යාළුවනේ කොටියාගල තියෙන කොටියාගල ඇතිමලේ ওই ලයින් එකටම තියෙන අංක 1 නිදානේ තමයි. ඔන්න බලා ගන්න ලස්සනට. හොඳට වටපිටාව හොඳට පේනවනේ. ඔන්න බලා ගන්න නිදානේ. ඔය තියෙන සම්පූර්ණ නිදානේ මේ නිදානේ තව දවස් 3-4කින් අපි ගොඩ දානවා. හොඳද යාළුවනේ? ඔන්න බලන්න ඉරුදු වගාව කියන්නේ අංක 1 නිදානේ කැබිනට් එකක් සිටේ වගා කරලා තියෙන වගාව තමයි මේ. එතකොට ඉරුදු දී ඒ සියලුම දේවල් අංක 1 නිදානේ මහ පොළවෙන් හොයා ගන්න එකම නිදානේ තමයි මේ වගා කරලා ගන්න ඉරුදු වගාවෙන් ගන්න ඒක තමයි අංක 1 නිදානේ. අපි ගල් වලින් නිදාන් හොයන්න ඕනේ නැහැ. මේවා තමයි නිදානේ. මහ පොළවේ වගා කරලා ගන්න දේ. ඒක තමයි අංක 1 නිදානේ. ඔන්න බලා ගන්න යාළුවනේ නිදානේ. ඔයාලා දාන්න අපේ මේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි. ඔව් යාළුවනේ ඇත්තෙන්ම කිව්වොත් අපි හිතන් හිටියේ මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්න. ඒත් අපි මේ වීඩියෝ එක නවත්තුවේ නෑ. අපි ආවේ වීලෝඩ් එකක් කරන් යන්නනේ. ඒකෙත් එක්කම ඒකත් ඔයාලට වීඩියෝ කරලා පෙන්වන්න අපි හිතුවා. ඒ අතරේ අපිට පොඩි කරදරයකුත් වුණා. ඒකත් බලන්න ඕන. ඒ කරදරේ නම් අපිට සිද්ධ වුණේ අවසාන මොහොතේ අපි යනකොට තමයි. ඒකත් බලලම යන්න. මෙච්චර වීඩියෝ එක බලලා අවසාන ටික බලන්න නැතුව යන එක හරි නෑනේ. දැන් නම් වීලෝඩ් එක පටවන ගමන් තමයි තියෙන්නේ. වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන ගොඩක් වෙලා ගිහින් ඉඳලා ඒකත් බලන්න පිළිවෙලට අහුරන විදිය. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔන්න දැන් පට වෙලා නම් ඉවරයි. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. බලන්නකො ලෝඩ් එක අරන් යද්දි තියෙන අමාරුව මේ පාරවල් එක්ක.
ඔන්න ඒ අතරේ බලන්නකෝ මේ කැලේමද ලොරියකුත් යනවා අපට හම්බුණා. අපි දැන් ඉක්මනටම ආවේ හවස් වෙන කලින් ගෙවල් වලට යන්න තමයි. අපි එද්දී වම් පැත්තේ ටේලරේ අතර දෙක උලන් ගිහිල්ලා අපි නවත්තලා තමයි ඉන්නේ. අපි බැලුවා මොකද කරන්න පුළුවන්. පස්සේ බලනකොට ටයරේ පුපුරලා තමයි දිවේ තියෙන්නේ. ඒ කියන්නේ පාරේ ඉදි මොකක්ද හරි කැපිලා හරි එහෙම මොකක් හරි දෙයක් කළා
ටයර් එක ගොඩ දාගන්න බැරි තත්ත්වය තමයි තිබ්බේ. ඊට පස්සේ ඔය එන්නේ අපේ අනිත් ට්‍රැක්ටර් එකත් වැඩකට ගිහිල්ලා තිබිලා හම්බුණා අපට එනවා. ඒකත් එතන නැවැත්තුවා. ඔය ට්‍රැක්ටරෙන් බහලා මගේ ඉස්සරහින් යන්නේ ට්‍රැක්ටර් දෙකේම ඕන තමයි. අපි බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටයර් එක ගෑරේජ් එකට අරන් ගිහිල්ලා බැලුවා ඒත් මුකුත් කරන්න බෑ. ඒකින්ද ටයර් එකක් ගෙනල්ලා ටයර් එක දාගෙන තමයි අපි ආවේ. අවසන් වෙනකම් බලන්න වීඩියෝ එක. දැන් ටේලර් රේඩ් රෝද යමුන්න ගමන් තමයි තියෙන්නේ. කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. කට්ටියක් ගොඩක් හිතුණා. හරි අපි රෝද අමුණගෙන දැන් ඔය පිටිපස්සෙන් එන්නේ අනිත් ට්‍රැක්ටරේ ඉස්සරහට යන්නේ අපි ආපු ට්‍රැක්ටරේ. දැන් අපි ගෙවල් වලට යන ගමන් තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලෝඩ් එක අන්ලෝඩ් කරන්න ඕනේ දැනට. එතනින් පස්සේ ලෝඩ් එක අන්ලෝඩ් කරලා මේ බ්ලොග් එක ඉවර කරනවා. ඔන්න දැන් ලෝඩ් එක අන්ලෝඩ් කරලා ඉවරයි. මෙතනින් මේ vlog එක ඉවර වෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න. ආදරෙන් මතක් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු මතු සම්බන්ධයි. Thank you.